අයුබෝවන්. ඉතින් වෙනද වගේම අදත් ඔයාලව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඉතින් වෙනද වගේම තවත් වැදගත් වෙන වීඩියෝවක් තමයි අරගෙන ආවේ. මේ ළඟ එන උත්සව කාලෙට මේ වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔයාලා දැනගෙන හිටියද? අපින් ගෙදර දොර ජනෙල් දිලිසෙන්න භාවිතා කරන බොහෝ ද්‍රව්‍යවල තියෙන්නේ අපේ සෞඛ්‍යයටත් අපේ පරිසරයටත් හොඳ නැති දේවල් කියලා. ඒත් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 100% ස්වභාවික අඩු වියදමින් ගෙදර තියෙන දේවල් වලින් දොර ජනෙල් ලස්සනට දිලිසවන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. මේ ක්‍රමය විශේෂයි ලී දොරවල් වලට, ජනෙල් කොටස් වලට, ඒ වගේම අපිට ගෘහ භාණ්ඩ වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න අපිට අවශ්‍ය දේවල් තමයි පොල් තෙල් ටිකක්, දෙහි යුස ටිකක්, විනාකිරි ටිකක්, පිරිසිදු රෙදි කැබැල්ලක්, ඒ වගේම භාජනයක්. හරි, එහෙමනම් දැන් අපි මේ මිශ්‍රණය සකස් කරමු. මුලින්ම භාජනයේට පොල් තෙල් මේස හැඳි දෙකක් පමණ දාගන්න. ඊට පස්සේ දෙහි මේස හැඳි දෙකකුත් මේකට එකතු කරගන්න. දෙහි වල තියෙන ස්වභාවික අම්ලය නිසා දොර ජනෙල් වල තියෙන මැලියම්, ඒ වගේම තෙල් පැල්ලම් ඉවත් කරන්න උදව් වෙනවා. දැන් ඒකට විනාගිරි හැඳි දෙකකුත් දාගන්න. දැන් මේ සියල්ලම එකට කලවම් කරන්න. දැන් අපේ ස්වභාවික පොලිස් මිශ්‍රණය සූදානම්. අපි දැන් මේක භාවිතා කරන විදිහ බලමු. මුලින්ම අපි කරන්න ඕනේ, අපි දැන් මේ පොලිස් කරන්න යන දොර හරි ජනේලය හරි ඒ වගේ බැඳිලා තියෙන දූවිලි හොඳට පිහදාලා ඉවත් කරගන්න එක. ඊට පස්සේ අපි අරගත්ත රෙදි කෑල්ලට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා හොඳට දොර ජනෙල් පිස දාන්න. මේ විදිහට කරගෙන යද්දී ඔයාලටම වෙනස පෙනෙයි. කලින් තිබුණට වඩා දිලිසෙනවා. ඒ වගේම පැරණි වගේ තිබ්බ දොර අලුත් වෙනවා පෙනෙයි ඔයාලට. මේක පාවිච්චි කරනකොට වැඩි තෙල් දාන්න එපා. තවත් වැදගත් උපදේශයක් දෙන්නද මම ඔයාලට. අපි මේ මිශ්‍රණයෙන් ලී දොරවල් පිස දමද්දී එකම දිශාවකට පිස දමන්න. එතකොට තමයි ලස්සනට දිලිසීමක් තියෙන්නේ. ඒ වගේම මේ ජනෙල් වල තියෙන ලෝහ කොටස් වලට මේක පාවිච්චි කරන්න එපා. ලී වලට විතරයි. ඔයාලා මේ ජනෙල් වල වීදුරු පිස දාන්න මේක භාවිතා කරනවා නම් මේකට වතුර ටිකක් වැඩිපුර දාන්න. මේ ස්වභාවික ක්‍රමය හොඳ වෙන්නේ ඇයි දන්නවද? අපි ටිකක් හිතමු. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන දේවල් වලින් දැඩි සුවඳ, ඒ වගේම සමට හානිය, හුස්ම ගැනීමට අපහසුතාව වගේ දේවල් වෙන්න පුළුවන්. ඒත් මේ ස්වභාවික ක්‍රමය ආරක්ෂිතයි, පරිසරයට හිතකරයි, පවුලට සුදුසුයි. තවත් වැදගත් දෙයක්, මේක කරන්න පුළුවන් ගෙදර තියෙන දේවල් වලින්ම අමතර වියදමක් නැතිව. අදින් පස්සේ ඔයාලගේ ගෙදර දොරවල් ජනෙල් ස්වභාවිකව ලස්සනට දිලිසෙන විදිහට තියෙයි. ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලන්න. ඔයාලට ලැබුණු අත්දැකීම්, ඒ ගැන අදහස් පහලින් ලියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වටිනා දේවල් බලන්න අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝවට කැමති නම් ලයික් එකක් දාන්නත්, ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වසවිස තියෙන කිමිකල් දේවල් අයින් කරලා ස්වභාවිකවම අපි අපේ ගෙදර ලස්සන කරගනිමු. එහෙමනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.